අයිබෝවන් ඉතින් අද ශිහාන් බ්ලොග් එකෙන් ඇවිල්ලා තියෙන්නේ මිනිඇල්ල බලන්න තමයි ශිහාන් බ්ලොග් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් ආසාවෙන් ඉදියේ ගොඩක් බලන්නම. එතනට එන්න ගොඩක් ආසයි. මාර ලක්ෂණ ලොකේෂන් එකක් තියෙනවා. ලොකේෂන් එක නම් පට්ටම සුපිරියයි. ලොකේෂන් එක ක්වොලිටි උනාට වැඩක් නැහැ. මේ පේනවනේ කරලා තියෙන දේ. මේවා ඉතින් ලංකාවේ වැඩි මේවා ඉතින් හදන්න නම් මකෝලා හදන්න ඕනේ. ඒවා වැඩක් නැහැ. මෙන්න මේවා වල්ලා කරලා ඉතින් කමෙන්ට් එකක් හරි දාන්න. පියම් මිනිඇල්ල බලන්න එන. ඔන්න දැන් එතන මේ පඩි පෙලක් ගාලා තියෙනවා සුපිරියටම රජයෙන් ගාලා තින්නේ පඩි පෙල. මෙන්න බෑලා පල්ලයට අරේට ගිහිල්ලා කරලා නාන්න යන්න පුළුවන්. ඔන්න අපි බලන්න ආපු ලොකේෂන් එක තමයි මේ තියෙන්නේ. දැන් ලස්සන ලොකේෂන් එක. වතුර පොඩ්ඩක් අඩුයි. වතුර අඩුයි කිව්වා අපිට ගමේ කට්ටිය ගොඩක් කිව්වා වතුර අඩුයි කියලා. ඒකයි මෙහෙම තියෙන්නේ. මෙතන නාන්න එනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. දැන් මේ ඊයේද පෙරේදද කොල්ලෙක් නැති වෙලා තියෙනවලු බිලි අරගෙන තියෙනවා. ඒ කියන්නේ හේතුව අර පේන වල අඩි 20ක් විතර ගැඹුරයි කියලා තියෙනවා. ඉතින් අඩි 20ක් කියන්නේත් ඇති සාමාන්‍යයෙන් මරණයට අඩි 20ද කියලා සීමාවක් නැහැනේ. ඒක නිසා මං කියන්නේ කොල්ලෝ කෙල්ලෝ නාන්න එනවා නම් ඇත්තටම අර වලේ නාන්න එපා. මොකද ඒක රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ වලේ නාන්න. ඊට වඩා යට පුළුවන් ප්ලේස් නාන්න. අපි ඉස්සරහට බලමු. තියන් බලන් ඉඳපු ලොකේෂන් එක තමයි මගේ පිටිපස්සෙන් මේ පේන්නේ. ඒ ඇත්තටම මට්ටම ලොකේෂන් එකක්. මම හරි ආසයි මොකද මේ සබාදාමත් එක්ක අපි ඉන්නවනවා දැක්කනේ මේ මිනිස්සුන්ට එන ව්‍යසනයක් වුණා. සබාදාමට හිස්පිට නෑ කියන්නේ ඒකයි අපි මෙතනට ආවත් නාලා කාලා පාඩුවේ අවශ්‍ය විදියට යන්න ඕන. ඔය මෙතන චාටර් කරන්න නැතුව තව ඉස්සරහට අපි තවත් මිනිස්සුන්ට මේක බලන්න එපා. ඒ නිසා මෙන්න ලොකේෂන් එක බලමු සුපිරි ලොකේෂන් එකේ තත්ත්වය.